ගජනායනගේ නිලමේ පිටින් ගමන් කරන්නේ මේ හස්ති රාජා මම හිතන්නේ ඊටාම දුර්ලභ අනගේ අවස්ථාවක් මේ මිහිඳු පෙරහැර මිහිඳු මහරහතන් වහන්සේට ගෞරව පිණිස දක්වමින් ගමන් කරන්නේ මම හිතන්නේ උබේ මහා විහාරයන්ට පූජා කළාද හස්තීන් දෙදෙනෙක්ගෙන් එක් හස්තියෙක් තමයි මේ ඒ වගේම අස්කිරි මහා විහාරයට බොහොම වටිනා හස්තියෙක් පූජා කරලා තිනවා ඒ සින්දු කියන හස්තිය අතසෙම මේ පෙරහැර සංස්කෘතිය අපි අනාදිමත් කාලේ සිට පවත්වාගෙන එනකොට මේ හස්තීන්ද අපේ පෙරහැර සංස්කෘතියට පුදුමාකාර දායකත්වයක් දීලා තියෙනවා. ඉතිහාසය තුල ඉඳලා ගත්තාම කණ්ඩුල හස්තියාගේ ඉඳලා මේ දක්වා අපිට විවිධ වූ ශ්‍රේෂ්ඨ හස්තීන් පිළිබඳ තොරතුරු ලැබෙනවා. අවසානයේ බොහොම ප්‍රකට හස්තියෙක් වුණා පනාමුරු යත්‍රාජා. ඒ වගේ ගෞතම බුදුන් වහන්සේගේ ඒ සාරා කල්පලක්ෂයක් වුණාම අවස්ථාවේ තුල පවා එක් අවස්ථාවල ඒ ජාතක කතා කේන්ද්‍රගත කරන හස්තීන් පිළිබඳ අපිට තොරතුරු ලැබෙනවා. ඔව් නෑ ඇත්තනම දැන් පළවෙනි දේශනාව අපිට හම්බ වෙන ඔය පළවෙනි පෙරහැර මූලික ආරම්භ අවස්ථාවල හස්තීන් 10000 දක්වා ප්‍රමාණයක් යොදවගෙන මේ පෙරහැර කරපු බව. ඔබතුමාට මතකයි මහා වංශය ඒ වගේම අපේ ඉතිහාස ග්‍රන්ථවල හම්බ වෙනවා මේ මිහිඳු